මේ තියෙන C stand එක. අද වීඩියෝ එකෙන් බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් C stand කියන්නේ century stand කියන එක. ඉතින් මේ century stand කියලා නම වැටෙන්න ප්‍රධාන තියරි තුනක් විතර තියෙනවා. ඉතින් පළවෙනි තියරි එක තමයි සිනමා ඉන්ඩස්ට්‍රි එකේ මුල්ම කාලේ equipment lighting stand වගේ හදපු කම්පැනි එකක් තිබ්බ century lighting කියලා. ඉතින් මේකට C stand කියන්නේ century lighting වලින් ආවා කියලාත් එක තියරි එකක් තමයි. ඉතින් දෙවෙනි තියරි එක තමයි ඉස්සර කාලේ ෆිල්ම්ස් වලට පාවිච්චි කරපු ලී වලින් හදපු reflector stand. මේ වංගල් 100ක් උස නිසා ඒ නම මේවටත් ආවා කියලා තමයි දෙවෙනි තියරි එක කියන්නේ. ඉතින් තුන්වෙනි හේතුව තමයි මේකෙන් වැඩ 100ක් ගන්න පුළුවන් කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මේකෙන් ගන්න පුළුවන් වැඩ වගේම මේක කොහොමද සේෆ්ලි පාවිච්චි කරන්න කියලා. C stand එක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි එක තමයි බේස් එක. දෙවෙනි එක තමයි මේන් රොඩ් එක. තුන්වෙනි එක තමයි grip head එක. හතරවෙනි එක තමයි boom arm එක. ඉතින් මේ තියෙන බේස් එක. අපි ගාව තියෙන දැන් spring loaded එකක්. මේක ඇත්තටම clamp එක තියෙන එක තියෙනවා, spring loaded එක තියෙනවා. තව ස්ලයිඩ් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වගේ බොනස් තුනක් තියෙනවා. ඉතින් අපි බලමු බේස් එක කොහොමද deploy කරගන්නේ කියලා. මේක ඇත්තටම spring loaded අන්ද අදින්න තියෙන්නේ. ඇද්දාම මෙතන තියෙන පුරුක් වලට මේ වැටලා ඒක ලොක් වෙනවා. මේ බේස් එක. ඉතින් සාමාන්‍යයෙන් බේස් එක ප්ලේස් කරද්දි දිග කකුල තියෙන පැත්ත හැමතිස්සෙම තමන්ගේ ඉස්සරහට ප්ලේස් කරගන්න. එතකොට knob එක තමන්ගේ left එකට එනවා. ඉතින් ඊළඟ කම්පෝනන්ට් එක තමයි මේන් රොඩ් එක. මේන් රොඩ් එක අපිට බේස් එකේ මේ වගේ ඇතුළට දාගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන knob එක තද කරගන්න ඕනේ. ඉතින් knob එක තද කරගන්න කලින් මතක තියාගන්න මේන් රොඩ් එකේ තියෙන knobs ටික තමන්ගේ වම් පැත්තට දාගන්න. බේස් එකේ දිග කකුල ඉස්සරහට බැලුවාම තමන්ගේ වම් පැත්තට දාගන්න ඕනේ ඔක්කොම knobs ටික. අපිට ඊළඟට තියෙන කම්පෝනන්ට් එක grip head එක. මේ grip head එකෙත් ලොකු knob එක දකුණු පැත්තට දාලා පොඩි knobs ටික වම් පැත්තට තියාගන්න ඕනේ. ඉතින් ඊළඟ කම්පෝනන්ට් තමයි boom arm එක. මේ boom arm එක අපේ grip head එකේ එක එක size එකට දීලා දෙනවා සිදුරු. ඒ කැමති ඒකෙන් හරියන සිදුරු තෝරගෙන ඒකට දාගෙන ටයිට් කරගන්න තියෙනවා. ඉතින් මේ C stand එක පාවිච්චි කරනකොට මතක තියාගන්න ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ boom arm එකට දාන weight එක මොන පැත්තද කියන්නේ. ඉතින් මේක තව explain කරන්න මම මේ C stand එක අනිත් පැත්ත හරවන්න. මේ knob එක බැලුවොත් එහෙම මේක අපිට තේරෙනවා දකුණු පැත්තට කරකවන්න ටයිට් වෙනවා. ඒ වගේ නෑ වම් පැත්තට කරකවන්න ලූස් වෙනවා. ඉතින් මේක මතක තියාගන්න හොඳම විදිහ තමයි lefty loosey righty tighty කියන එක. ඉතින් සාමාන්‍යයෙන් weight එක දාද්දි අපි දකුණු පැත්තට බර කරොත් මේ පැත්තට weight එක දැම්මොත් තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙට weight එක වැටිච්ච හැටිය මේක loose වෙනවා. ඒකට කාගේ හරි ඔළුවකට වැටෙන්න පුළුවන්, light එක මෙතෙන් බිමට වැටෙන්න පුළුවන්. ඒ වගේ damages වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න C stand එකේ boom arm එක දාද්දි ටයිට් වෙන පැත්තට left එකට හැමතිස්සෙම බර කරන්න. එතකොට අපි කොච්චර weight එකක් දැම්මත් මේක තද වෙනවා මිසක් බුරුල් වෙන්නේ නැහැ. ඉතින් C stand එක පාවිච්චි කරද්දී ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි stand එකේ දිගම කකුලට. එහෙම නැත්නම් උසම කකුලට තමයි හැමතිස්සෙම sandbag එක දාන්න ඕනේ. මේකට හේතුව තමයි පොඩි කකුලකට අපි දැම්මොත් මේ stand එක නිකම්ම ලෙස්සලා යන ඉඳ තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න C stand එකේ දිගම කකුලට. එහෙම නැත්නම් උසම කකුලට තමයි හැමතිස්සෙම sandbag එක දාන්නේ. අපි දැන් බලමු C stand එක අගුලන්නේ කොහොමද කියලා. ඉස්සලාම grip head එක loose කරලා boom arm එක පහත් කරගන්න ඕනේ. ඊට පස්සේ sandbag එක අයින් කරලා මේක තියෙන දිගම leg එක අරගෙන අපි කකුලේ තියාගෙන තද කරන්න තියෙනවා. එතකොට අපිට මේ වගේ අකුල ගන්න පුළුවන් legs තුනක්. ඉතින් set එකට ගිහලා මේක දිගාරිනකොට ලේසිම safe විදිහ තමයි legs ටික තමන්ගේ වම් පැත්තට අරගෙන පොඩි කකුලෙන් එළියට අදින එක. ඊට පස්සේ තමන්ගේ පිටිපස්ස බලලා මුකුත් නැද්ද කාගේ හරි ඇඟේ හැප්පේද කියලා බලලා මේක සේෆ්ලි කෙරින් කරන්න. තමන්දිස්සේ මතක තියාගන්න C stand එකට දිගම කකුලට සෑන්ඩ් බෑග් එකක් දාලා තියන්න. ඉතින් ඒ වගේ තමයි මතක තියාගන්න කවදාවත් C stand එකක් කාට හරි දෙද්දි මෙහෙම දෙන්න එපා. මොකද අනිත් කෙනා ඇල්ලුවොත් තමන්ගේ ඇඟිලි මේකට හවු වෙන්න පුළුවන් නිසා හැමතිස්සෙම C stand එකක් කාට හරි දෙද්දි මේකෙන් අල්ලලා දෙන්න. එහෙම තමයි C stand එක සෙට් එකේ වෙන කෙනෙක්ට දෙන්න. කවදාවත් මතක තියාගන්න මේ අස්සට ඇඟිලි දාගන්න එපා. අනිවාර්යෙන් හවු වෙනවා. තද කරලා අල්ලපු හැටිය ඇඟිලිට ඉවරයි. ඉතින් මෙහෙම තමයි C stand එක පාවිච්චි කරන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට යමක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.